ඒ කැමති බීමේ පාන වර්ග. හරිද? අපිට දීලා තියෙනවා කොළ කැඳ වලට කැමති 15 දෙනෙක් ඉන්නවා කියලා. ඒක ලියලා ගමු. කොළ කැඳ වලට කැමති 15 දෙනෙක්. මෙතන 15ක් කැමති. මේ සිසුන් ගන්න ඕනේ නෙවෙයි. හරිද? වැඩිම සිසුන් පිරිසක් කැමති පාන වර්ගය. ඒකට මේක බැලුවට පස්සේ කියන්න පුළුවන්. රූප බැලුව ගමන් ලොකුම කෝණේ තියෙන්නේ මොකටද? එහෙම නැත්නම් වාට මෙතන ෂුවර් නැහැ වගේ නම් මෙතන මේ දින එක වගේ පේනවා නම් මෙතන ගන්න හොයලා බලන්න. එතකොට කීයක් අපි නිකන් හොයලා බලමු ඉස්සරහට ඕනේ වෙන්නේ. හරිද? හොයන්න ඕනේ බලලා කියන්න පුළුවන්. බලපුවම පේනවනේ පළතුරු බියම වැඩි කියලා. හරිද? අර ෂුවර් නැහැ වගේ නම් මෙතන පොඩ්ඩක් හොයලා බලන්න. හරිද? හෙව්වොත් කොහමද හොයන්නේ? මෙතන අපි x කියලා දාමු. එතන මේ ලක්ෂයක් කොටේ කෝණ වල එකතු අංශක 360ක්. එතකොට ඔය කෝණ හතර එකතු අංශක 360ක් වෙන්න බෑ. x ධන 30 ධන 40 ධන 150 සමානයි 360. හරිද? එතකොට x ධන මේ ටික එකතු කියක් වෙනවද? 30යි 40යි 70යි 150ක් නේ 220ක් නේ 220 සමානයි 360. හරිද? එතකොට මේ 220 අරකට එහෙම නැත්නම් 220 අයින් කරන්න දෙපැත්තෙම 220 ගන්න අඩු කරන්න. දෙපැත්තෙම 220 ගන්න අඩු කරනවා කියන්නේ මේකට එක කැපෙනවා. x සමානයි 360න් 220ක් අඩු කරගන්න 140ක් එනවා. එතකොට මෙතන කෝණේ x වල ගන්න අපි පාගත්ත 140ක් තියෙනවා. හරිද? එතකොට ආවට හරියටම ෂුවර් කරගන්න පුළුවන්. මෙතන 140යි කියන්නේ වැඩිම කෝණේ තියෙන පළතුරු බීම වලට. ඒකට පළතුරු බීම තමයි වැඩිම සිසුන් වර්ගයක් කැමති. හරිද? ඊට පස්සේ දෙවෙනි එක දියර කිරි පානයට කැමති සිසුන් ගන්න. එතකොට දියර කිරි පානය කරන සිසුන් ගන්නවා දැන්. සිසුන් ගන්න තමයි අපි දන්නේ නැත්තේ. දැන් අපි කෝණ ටික දන්නවා. හරිද? හරි. එතකොට මේ වට ප්‍රස්ථාර ගානක් දුන්නාට පස්සේ මෙන්න මේ දත්ත ටික හරියට පුරව ගත්තා නම් ගාන සම්පූර්ණයෙන් හදා ගන්න පුළුවන්. හරිද? ඔතන මෙතන දීලා තියෙන පාන වර්ග ටිකක්. හරිද? ඒත් පාන වර්ග මොනවාද? කෝපි තියෙනවා. ඊට පස්සේ ආයි කොළ කැඳ තියෙනවා. ආයි තියෙනවා දියර කිරි. ආයි තව තියෙනවා පළතුරු බීම. හරිද? මුලින්ම ලියාගන්න මේගොල්ලෝගේ තියෙන කෝණ ටික. එතන කෝණය. ඊට මෙතන දීලා තියෙන සිසුන් ගන්න එක තමයි සිසුන් ගන්න. සිසුන් ගන්න. මේක හරියට පුරවගත්තා නම් ඊට ටික මේ හදාගෙන යන්න පුළුවන්. හරිද? ලියාගෙන යන්න පුළුවන්. කෝපි වල කෝණය අපි දන්නවා 40ක් කියලා. කොළ කැඳ කෝණය දන්නවා 30යි කියලා. දියර කිරි කෝණය අපි හොයාගත්ත 140යි. පළතුරු බීම 150යි. හරිද? වාට පුළුවන් වුණා මෙතන එකතුවක් දාගන්න. එකතුව කියන්නේ 360ක් නේ. හරිද? ඉතින් අපි දන්න දේවල් ටික මේ පැත්තේ පුරවගෙන යන්න. කෝපි බොන සිසුන් ගන්න අපි දන්නේ නැහැ. හරිද? දන්නේ නැහැ. ඊට පස්සේ කොළ කැඳ බොන සිසුන් ගන්න අපිට ගාණ දීලා දුන්නා. 15ක් කියලා අපි මෙතන කියාගත්තා. හරිද? ඒක මෙතනින් ගාව. ඊට පස්සේ දියර කිරි බොන සිසුන් ගන්න දන්නේ නැහැ. කෝණේ දන්නවා. පළතුරු බීම කෝණේ දන්නවා සිසුන් ගන්න දන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මෙතන අපි දෙකම දන්නේ කාගේ ගැනද? කෝණයක් දන්නවා සිසුන් ගන්නක් දන්නවා. කාගේ ගැනද? කොළ කැඳ ගැන. හරිද? එතකොට බලන්න මෙතන මේ මොකක් රටාවක් තියෙනවද කියන්නේ? කොළ කැඳ මෙතන 30යි මෙතන 15යි. මේක කීයෙන් බෙදලාද මෙතන හැදෙන්නේ? 30න් දෙකෙන් බෙදලානේ 15ක් හැදෙන්නේ. එතකොට මේකෙන් භාගයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ ඔය මෙතන තියෙන එකක තියෙන රටාව තමයි අනිත් හැම එකෙන් පාවිච්චි වෙන්නේ. එතකොට මෙයා දෙකෙන් බෙදලා මෙතන හැදෙනවා. මෙයා දෙකෙන් බෙදලා මෙතන හැදෙනවා. 40 දෙකෙන් බෙදලා 20යි. ඊට පස්සේ 140 දෙකෙන් බෙදලා 70යි. 150 දෙකෙන් බෙදලා 75යි. හරිද? වාට පුළුවන් වුණා මෙතන එකතුව ගන්න කැමති නෑ. අහලා දෙයිපොත් බලන්න. හරි. එතකොට දෙවෙනි එක අහන්නේ මොකද්ද? දියර කිරි බොන්න කැමති සිසුන් ගන්න 70යි. ඊට පස්සේ තුන්වෙනි එක පළතුරු බීම සහ කොළ කැඳ යන පාන වර්ග දෙක සදා කැමති සිසුන් අතර අනුපාතය. අනුපාතයක් කියනකොට එතකොට දෙවෙනි එකට උත්තර දෙන්නේ. දියර කිරි වල කැමති සිසුන් 70යි. තුන්වෙනි එකේ අනුපාතය අහන්නේ මොකද්ද? පළතුරු බීමයි කොළ කැඳ. පළතුරු බීම වලට මේ අනුපාත ලකුණ
කොළ කැඳ. ඒතර පළතුරු බීම වාට පුළුවන් සිසුන් ගානෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෝණයෙන් ගන්නත් පුළුවන්. හරිද? මේ ලේසි එකකින් ගන්න. අනික අගයන් පොඩි අරගෙන සිසුන් ගන්න දෙකකින් ගන්න. හරිද? පළතුරු බීම වලට කැමති 75 දෙනෙක්. කොළ කැඳ වලට කැමති 15 දෙනෙක්. ඒතකොට මේක දීලා පිළිවෙලට ලියන්න ඕනේ. පළතුරු බීම මුලින් දීලා ඊට පස්සේ කොළ කැඳනේ. ඒ ගානේ අහන පිළිවෙලට තමයි උත්තරේ ලියන්න ඕනේ. හරි. හරි. ඒතකොට මේක තමයි අනුපාතය. වට පුළුවන් වුණොත් කැමති නම් සුළු කරන්න. අර සරල මාකාරයෙන් තියන්න කියලා කිව්වොත් පුළුවන් තරම් සුළු කරන්න ඕනේ. නැත්තම් සරල මාකාරයෙන් තියන්න කියලා නැත්තම් ඔයාලට උත්තරින් නැවතුත් කමක් නැහැ. හරිද? හරි. එතන නම් අපි උඩ සුළු කරලා තියමු. හරි. දෙපැත්තම 15 වෙනි දෙනවා. 15 වෙනි බෙදුම දෙපැත්තම. 15ට 15 එකයි. 75ට 15 5යි. පළතුරු වලට කොළ කැඳ පළතුරු බීම වලට කොළ කැඳ අනුපාතය 5ට 1යි. හරි. ඊට පස්සේ 4 වෙනි එක. මුළු සිසුන් ප්‍රමාණය අහලා තියෙනවා ඊට පස්සේ. ආර කලින් අපි කැමති නම් හොයාගන්න පුළුවන් කියලා කිව්වා. ඒතර මෙන්න මේ දී එකතුව ගත්තම හරි. 20 දාන 15 දාන 70 දාන 75. බලන්න කීයක් කියලා අදිද? 180 නේ. 180. හරි. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් ගන්නත් පුළුවන්. දැන් මෙතන රටාවක් තිබ්බනේ මෙතන ගන්න දෙකෙන් විතර මෙහෙ ආවා කියලා. ඒත් ඒ රටාව තමයි මෙතන තියෙන්නේ. ඒක මෙතෙන්ට පාවිච්චි කරන්නත් පුළුවන්. මෙතන ගන්න දෙකෙන් විතර මෙතෙන්ට එන්නේ. 360 දෙකෙන් විතර 180ක් ඒත් වෙනවා. එහෙම ගන්නත් පුළුවන් වුණා. හරිද?